ඔව් කෙලින්ම මොනුත් හැදෙන්න දෙන්න හැදෙන්න දෙන්න. බා ආට දහති මන්ද පෝෂණය හැදිච්චි. මන්ද පෝෂණය කියන මස් තැන ඉන්න කා දැක්කම ගන්න. ඊයා කැත. මොකද දාන්නේ? මේක අම දාලා තියෙනවද? දැම්මද? හන්දිය සුදුලුණු ටික බලමු. මේ සුදුලුණු දෙකට හතරට බලමු. එතකොට ඇති. Hemat kadang. Ah, hemat kadang nama. Balik kita taruh berapa? Oke, ඔව් ඒක මේ බකට් වලට කලවම් කරමු. ඒක නම් මොකක් හරි අර උකුල මරුත් එකක් දැනගත්තා. මස් කපන අයියා. මස් කපන අයියා. මේ දරගෙන අයියා. මේ වට්ටක මල්ලි. ආයි කොටේ දියා. මේක මොකෙද්ද? මල්ලෙත් කෑ ගන්නවා. මේක මෙතන ඔවුන් ලුණු කැල්ල දාන්න. මොකද්ද මේ මොන්ද චූටිද බා? හරියට හරි. ඔබ කරන්නේ ටක් ගාලා අර ආහාරය අර බල්ල දෙවිල්ලද? ලොකුලට දීපිය. අයිද මේ යෝගට් ගණ්ඩාවා යෝගට් ගණ්ඩල් ඉන්නේ අංකල් එනවා කිව්වා එතකන් ඉන්නවා මට දෝ හේතුවක් මන්දා මේ වැස්සකුත් ගියා යෝගට් ගත්තා 148ක් හරි 4ක් හරි 144ක් වගේ දැන් අරන් ඔහොම යන්න ඕන වැස්ස නම් පෑවුවා ඔය ලොක්කම කරලා ඉවරයි තව එකක් හදනවානේ දාඩිය දාලා තින්නේ මම කට්ටිය හදනවා මෙතන තියෙනවා ත්‍රිවිල් බයික්ස් අරම ඔක්කොම ඉල්ල ත්‍රිවිල් වල තමයි අරන් යන්නේ බලු කපුරු ගානක් දෙන්න යන්නේ අපි කියනකන් නෑ නේ අයියා. අපි ඔක්කොම ඉවරයි වැඩ ටික කරලා කලවම් කරනවා අස් කරගන්න ඔක්කොම යන්න කලින් කොයි ටික අස් කරලා යන්න ඕන මේකට දාන්න ඕන ඈ හරි ඒක තව බකට් මල්ලි හොදලා බටේ හුන් තියන්නේ. ඇත්තටම හෙට අනිද්දා බඳින්න ඉන්න කොල්ලෙ ඉන්නේ මේ වගේ දේ පුරුදු වුණාට කමන්නේ දාගිනවනේ මේක දැන් අපි ඉවරයි එල්ලන්නේ මොකටද? කමල්ලයි ඈ? හරි. වැඩ ටික ඉවරයි ටික ඉවරයි දැන් තියෙන්නේ බෙදන්න යන්න වැඩේ හරි ඔක්කොම කරලා දෙන්නේ වීල් වලට දාලා දෙන්නේ මොනවාද මේ දැන් උන් මරයි යන්න තමයි තියෙන්නේ අපි අර පැත්තට යන් ටවුන් මේ ටවුන් එක දිහාට අරගෙන ගිහලා පෙරදී හම්බෙමු
කියන්නකෝ. බල්ලෝ නෑ. ෆ්‍රෙන්ඩ්ස් බල්ලෝ නෑ. ඉතාලමත් පුතේ පුතේ එන්න මගේ අම්මා. මේ දීලා වන් උන්ට දීලා වැඩක් නෑ අර. අම්මට ගැතියා. යෝගට් එක දාන්න බෑ ඌ කනවා මට. දා බම්බා. ඔය පොලේ මයිරෙන්ද? හිටෙන්ද. යෝගට් එක කලින්ද? අම්මට. යෝගට් දෙනවා යෝගට් කරනවා. අරුට දිය යෝගට්. ඇඟිල්ලෙන් දාන්න. මුඩ දිය. මේක කාපන්කෝ. මේ හන්දක් ගත්තා ලේදි. ඇඳ ගන්නව හැදි නැද්ද? ඒ වලි තියාගන්න එපා මචං. ඌ අරක කකා ඉඳලා අරගේ කකා හිටපුවා නෙවෙයි. මූ සේරම මුඩ දිය. ඒ මූට උඹයම. කකුලත් කඩාගෙන මූ. මේ අර අරුටත් කතාවල දෙන්න අර ඇතුළේ ඉන්න එක. මුඩ දිය. ඒ අරුට යෝගට් එකක් දියා. ඒ කණ්ඩ තුන අතහපා ගන්න බා පුතේ. ඈ යෝගට් උදුන්නේ නැති. අර අරුට එන්න දෙන්න. ඒ අරුට එහා කතර පැන්නම දුන්නා නම් හරි. ඔව් ඌ නෑ සීන් එකේ ඉන්නේ. ඔව් දීලා කොච්චර? නැගිටින්නේ නැහැ. ඔව් යකෝ. නැගිට ගන්න බැයිද දන්නේ නෑනේ. අන්නේ කොහොමද? ඉක්මන් කරන්න. මේ ඊයේ දීලා තියෙන්නේ. නෑ නේ වෙන කෑම. මේ අයිනද? මේ අයිනද? අපිට දෙන්න දෙකක් කියලා බලන්නද? කවර එකට දාලා? ඔව් කවර එකට. දාන්න බල්ලු ගොඩක් ඉන්නවා නේද? අද මේ උසාවියේ ඉන්නවද? උසාවිය ආවේ නැහැ. එහෙනම් එහෙට එන්න. ඔව්. එහෙනම් ඒ පැත්තේ අපි යන්නේ මේ පැත්තට අපිට මේ දීලා තියෙන ටවුන් එක දිගට ටවුන් එක හැමතැනම දීලා. ඒ පැත්තට යන්න මීගාවට පැත්තට. බලන්න අපි හලා ඉන්නවලා අද කෑම ගේන්නේ. කෑම නෑ. ඒ ගෙවල් වල හරි තියෙනවනේ. ඔව්. ඒ ගෙවලුත් නැහැ. SP ඔෆිස් එක අර ඊටම ඒ නේ ඒක කාලිය පැත්තෙන් දාලා පොලිසිය වටරවම බලන්න. අර මහාවිහාර ගේට්ටු ගාව ඉස්කෝලේ ගාවත් ඉන්නවද? සෙන්ට්‍රල් එක ගාව. එහෙත් එහෙත් ඉන්න. ඩිපෝ එක දිහාට එන ඒ පාරේ යන්න. අපි එතනට හරි කනකුත් හම්බුණා. ඕක දාන්න එපා. ඕක දාපන් ඕක කාපන් ආයි බස් කන්න. ඕන් අපි බලු කපුටු දාන්න දෙන බලු කපුටු නෑ බලු විතරයි. හැදිච්ච බල්ලෙක් අරුගේ එකට පයින්නේ. දීලා එව්වා කාලා නට්ටකටම කාලා නේ උන්ට තව ටිකක් දෙමුද? යෝගට් දෙනවා. අම්මා නරු බය වුණා ඒක දාන්න. ඌ බත් එක්ක කාලා යෝගට් එක ගන්න පිළිවෙල ඕ මයිස්ටර් අධිකරණය ගාවට ආවා. මොන? ඌ කවිදවද? ඕම තියෙනවා. ඕන් කයි. මේ අපි කුලිය පිටියේ සංජීව यार අරුට කතා කරා. හරි අපි පැත්තට යන්න. හලෝ මේ වරේ පැත්තට වරේ. හලෝ වරේ. මේ සිල්ප ශාලිකාව ඇතුලේ
මේ ශිල්පජාලික ඇතුළේ තියෙනවා. ඌ මාරේ මෙහිලා ඉවා. මේක යෝගන්ට හිතේ නැහැ. බය වුණාද? මේකෙන් කන්න. දෙකම කයි වගේ. අපි යනවා මචං. අර එනවනේ මේ බත් එකලම නෑ බම් පාව. ඔව් යාකුඩෝ. එකක් වෙන මොකට දෙමු. ඔව්. උන්ටත් තව එකක් දෙමු. මේ යෝගට් එහෙම තමයි ගිලින්නේ. අම්මට බල්ලෝ ඉන්නේ එහෙනේ. මේ කුලිය පිටියේ පොලිසිය ඇතුළේ. පොලිසිය ඇතුළු පැත්තේ මේ වඩරවම DCP එක නිල නිවස ඉඩම් එක අලහලා යන්නේ නෑ. මේ මහ එක්කෙනාට දෙන්නකො. මෙයාට තමයි සෑහෙන්න අඩු. ඕක දෙන කමලයි. කණ්ඩ. කටවුන්ට තියෙනවා කන්නකො. ඕන වෙන්නේ මේ අර පැත්තෙත් ඉන්නවා. මේ ඒ කියන්නේ අද රජේ නිවාඩු දාන්නේ පොසොන් පොයේනේ. මේ පොය නිසා මේ මොනවාද අර ඔෆිස් වල වැඩ කරන කට්ටිය නැහැ. ඉතින් යාලා සෑහෙන්න මේ බලු සෑහෙන්න බලු මේ කරුම් බලාගෙන ඉන්නවානේ මුන්ට දෙනවා අපිට දෙන්නේ නෑ මේ සෑහෙන්න මේවා මොකක්ද මේ කී හිටියද යමදුකුණා මේ මොනවාද රජේ නිවාඩු නිසා මේ ඔෆිස් වල කට්ටිය නෑනේ එන්න යාළුවට කන්න නෑ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඒකයි මේ හුඟක් කට්ටිය ඒ කොර මෙවනද? ඔය උඩ මේ යෝගට් එක තියනවද? අපි යන්නේ. ඉන්නේ අද ගෲප් එකේ ඉන්නේ වීඩියෝ ගන්න 13 එකේ. තානායම ගාව ඉන්නේ. කීයක් දී වෙලා? අපි නෑ දීලා නෑ දෙන්න. එන්න නිරෝෂන් මොකක්ද දෙන්න මෙහෙ පාද අරයට අර යන්න මේ බකට් පොඩි බකට් එකක් අරගෙන ආවම හරිම කොළ ටිකක් අර පිටිපස්ස ඉන්නවලු බල්ලෝ අර පිටිපස්ස ගැලේ තියෙන්නේ එහෙ ඉන්න බල්ලෝ ගොඩක් එහෙනම් ඒ බකට් එක මරා යන්න පොලිසිය ඇතුලේ ඔන්න අපි මේ පොලිසිය ඇතුලේ ඇත්තටම අද මේ ගොඩක් කට්ටිය නිවාඩුනේ හින්දා මේ කැම දෙන කවුරුත් නැහැ. කුලිය පිටියේ පොලිසිය ඇතුලේ මේ ඉන්නේ. මේ පිටිපස්සට යනවා. මේ හරි ඉන්නවා කියලා මේ ගොඩක් කට්ටිය කිව්වා. NS තියෙනවා NS. මේ හෙවනට දාමුනේ. අම්මට සිරි. අඩේ ෂෝක්කයා.
අයියෝ ඉවලූෂන් එකක්. අයියෝ මේ අතකින් ගමු. නැත්තම් මේ ඉස්සරහින් හොද ගන්න අතින් ගමු. කොළද කියන් කොළද හොදාන මන්දාරද? ඕකට පණි යකෝ. ගවුස් එකක් තියෙනවා ඉන්නවා. ගවුස් එකක් තියෙනවා. දාපු පුතේ. ගම. පුසෙකුත් ඉන්නවා. බලු කපුටු පූස්. අම්මට දැන්ද නැගිට්ටේ? ඒ ඔළුවේ හිටන් අපේ උන්ගේ වැඩ. මෙතන දැම්ම මෙතන ඉන්නවා සෙට් එක. පොලිසිය ඇතුළේ ඉන්නේ බල්ලෝ ඉන්නේ අකෝ. මෙතන ඉන්නවා. අපි යනවා ඉස්සරහට පොලිසියෙන් බලමු තව කොහේ හරි ඉන්නවද කියලා. NS එක. කොහෙද බං ටැංකිය? අම්මට ටැංකිය. ඒක බර්ග්මන් එක. මේ ගාසිය එක. අයියෝ සල්. කෝ අම්මට ඔව් යකෝ. තන තියෙන බයිසිකලේ අපේ බයිසිකලේ ඔය. අපේ බයිසිකලෙත් ඇතුලේ. රෙද්දකින් වහලා දින්න. අපි ඉන්නේ හුලියාපිටිය සෙන්ටර්. හුලියාපිටිය සෙන්ටර් ළඟ ඉන්නේ මේ ඌඩන්නේ අරුව මිනිමස් කන සීන් නැත්තේ තියෙනවා. අරුම මොකෙද දර කියලා බලලා දිය. නැත්ත. හොඳටම පරක් වෙලා තියෙන්නේ. ගමන් ගොඩයි අද. පොසොන් පොයේ දවසේ අපි කොල්ල සෙට් එකක් වෙලා කරපු වැඩේ මේ. දා කමල් එන්න. අපි හොම් බෙදාගෙන යන්න. නිරෝෂන් ඉන්නවා, සුරේෂ් මල්ලි ඉන්නවා. මේ සෙට් එකෙන් බහලා ඉන්නේද? වෙනද කරන්නේ බඩු මල්ලක් දෙන එක. කොහෙද ගියක් බලලා මේ සැරේ අද පොඩ්ඩක් වෙනසකටත් එක්ක මේක පටන් ගත්තා. රොබට් එක ගෙන්න. මේ හොඳට කනවා බා. මේ මුන් කතාව දෙමු. බකට් කරගෙන. මේ තව දෙන්න. ඉවරද? එක බකට්ටයක් ඉවරයි. මේ හොඳට දාන්න. මේ ගාසන අමු තව කාලත් නැහැ. ඒක තමයි. බැටලියනේ මුන් ටිකට මෙහෙම පෙළට දුන්නාම අරුණුත් හුලියාපිටිය කැම්පස් වයින් විශ්වවිද්‍යාලේ ඉස්සරහා ඉන්නේ. ආයෙත් වතෙන්. ඉන්න. වාඩ වෙනවා. හුලියාපිටිය කනදුල්ල වැව මේ පෙතර පොඩියේ බුද්ධිය. නවකවදේ ඉන්නේ. Ja. හොඳම මාළු සෙට් අනේ මන්ද. දැන් මොකද අයියේ? එප්පලි. මට ඊ කොහොම හදා? ඔව්.
බකට් එකම දාපන්. වැඩිද? අපි මේකෙන් එකක් දැම්මා. මානිස් කියලා එකක්. මේ මාළු. මේක තමයි ඩිපෝ ඒවා කියන්නේ. තව ටිකක් දාන්න. ඉවරයක් කරගන්න. සීසෝ උන්තින් දාලා දෙනවා. අනිත් කට්ටිය ඉස්සරහට ගියා මේ අපි විතර ඉන්නේ. අඩෝ ඔව් අයියා. හලෝ. අනිත් සෙට් එක නෑ අනිත් සෙට් එක මේ කොහෙද තව මේ මෙහෙට ගිහිල්ලා තව උඩහට ගිහිල්ලා වෙනම අපි අරතුනා කුලියපිටිය චිල්ඩ්‍රන් පාක් එක ගාව මේ ආවුද සීසෝ වදිනවා අයියයි මමයි යාළුවෝ ටිකයි අන්තිමට කරන්න දෙයක් නැහැ අරුන් නැහැ තාම මේ අන්තිමට අපි දෙන්නට උනා සීසෝ වදින්න බලු කවුට ගානේ පැත්තකින් දීලා සීසෝ වදින්න චූටිය ඇතින්න ගොඩක් ඇවිල්ලා